යෝ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මොකෝ වෙන්නේ කාලා බීල්ද සැපේද දුකේද කියන එකත් ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන් මචං හරිද ඉතින් ඔන්න ඉතින් අද අරන් ආවේ මොකද්ද ඉතින් අද අරන් ආව මචං මෙන්න මේ කරුමක්කාර බණී සෙට් එක ඉතින් ඇවිල්ලා මචං අපිට දුක් දෙන්න හරිද ඉතින් ඒක නිසා මචං දැන් මුන් ටික ගන්නත් එපා මචං නැත්තම් සෙට් නෑනේ දැන් අපිට මචං ගරීන දෙන්නේ මේක ගනින් කියලානේ ඒක නිසා ඉතින් ගන්න ඕන මචං හරිද ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකක් දීපන් මස් කනවා මන් නැත්තම් ඇවිල්ලා දැන් හොඳේ ඒක නිසා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන් ලයික් එකක් දාපන් කකුල් දෙක පුටු උඩ තියාගෙන හරි ඉඳපන් හරිද නැත්තම් මම උඹලා ගේට්ටුව ගාව ඉඳී මේ සේනිකට හොඳේ ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාපන් එහෙනම් බොයිස් වැඩි කතා ඕනේ අපි වීඩියෝ ඇතුළට යමු හරි ඉතින් කොල්ලෝ වෙල සෙට් එක මෙන්න ඇවිල්ලා තියෙනවා ඉතින් බණී සෙට් එක හරිද ඉතින් මේකේ දම් පාට එකයි රතු පාට එකයි අර පරණ බණියයි ඉතින් ඇවිල්ලා තියෙනවා හරිද බොයිස් ඉතින් අපි බලමු කොහමද ස්ප්‍රීන් දීලා මොකද වෙන්නේ කියලා ඉතින් ඔන්න 10 කෑල්ලක්ද කොහෙද වැදුනානේ ඉතින් ඔන්න පටන් ගත්ත ගාම 10 කෑල්ලුත් ඉතින් වැදුනා සැප කණේ තමයි ඉතින් මෙහෙම දෙනවා නම් ඉතින් බණී තුනම ගන්න හැකි තුනම නෙමෙයි එනේ ඉවෙන්ට් එක කවර් කරන්න ඉදනවා ඉතින් මචං වාසි කෑල්ටියක් වදිනවා 5 කෑල්ටියකුයි ඔන්නෝම සීන් එකේ වදිනවා ඉතින් ඔයාලා මතක තියාගන්න මචං මං ජෙම් 3000ක් දාගෙන තමයි මේ කරකවන්නේ. හැබැයි මචං මගේ එකේ යුනිවර්සිටි ටෝකන් තිබ්බා 204ක්ද කොහෙද මට මතක විදියට. ඉතින් ඔයාලා එතකොට හදාගන්න කොහොමද ජෙම් ගාන යන්නේ කියලා. ඉතින් ඔන්න ජෙම් 3000කින් තමයි වැඩේ කරන්නේ. හරිද? ඉතින් පුංචි ට්‍රික් එකක් එහෙම දාන්න බෑ මචං. ගෝල්ඩ් රොයල් එකේ ඉතින් පොඩ්ඩක් ඔය කාඩ් එකක් එහෙම තියෙනවා නම් නැත්නම් 10000ක් දීලා හරි කරකවලා ගනි. එතකොට තමයි මේක මික්ස් ෆෘට් වෙලා එන්නේ මචං. හරිද? ඉතින් මගේ නෑනේ මචං ඔය කැරක්ටර්ස් මාරු කරලා අරව මේව නෑ. ඉතින් ඔන්න හිතුණා මොකක් හරි ඉතින් කරලා බලනවා ඒත් එන්නෙම නැතු වුණොත් තමයි මචං ඔකත් නිකන් ඔය නිකන් දැම්ම ට්‍රික් එකක් මචං. හරිද? ඉතින් ඒක සෙට් නෑ වගේ. ඔය ට්‍රික් නම් තනිකර මනස් ජාතියක් බං. ඉතින් මචං කරුමක්කාරකම කියන්නේ මේ අහන්නකෝ. දැන් මචං මම ජෝකර් කර කැවුවා මචං. ජෝකර් ඉවෙන්ට් එකෙත් මචං මට ජෝකර් එකක්වත් ආවේ නෑ. හරිද? එතකොට මචං ඊට පස්සේ මං ආයෙ කර කැවුවා ක්‍රිමිනල් සෙට් එක. ක්‍රිමිනල් සෙට් එකේ කරකවලම් මචං එකක්වත් ආවේ නෑ. හරිද? ඔක්කොම ටෝකන් එක්ස්චේන්ජ් කරලා තමයි ගත්තේ. ඊට පස්සේ මචං දැන් මේ බණී සෙට් එක. හරිද? පුදුම වදයක් දෙන්නේ මචං. ඇවිල්ලා ඉතින් මේක එක්කෝ එන්න ඕන ඔන්න මචං අපිට ඉතින් වෝල් එක වැදුනා. වෝල් එක ඉතින් ගහ ගන්න ඕන. වරකස් ඉතින් එහෙම තමයි කියන්න තියෙන්නේ මචං. හරිද? වැඩක් නෑ මචං. ඔය වගේ වැඩක් නැති දේවල් තමයි දෙන්නේ. ඉතින් බණ්ඩල් එකක් දුන්නා නම් ඉතින් කොච්චර වටිනවද මචං. වැඩි ඕනේ ඔන්න අලුතෙන් ආපු දෙක දුන්නා නම් මචං සුපිරියක්. හරිද? ඉතින් මචං මේ බණී වලට වඩා මං ආස මචං මේකේ අර බැනර් එකයි අවටර් එකයි තියෙනවනේ. අන්න ඒ දෙකයි මට ওই බෑග් එකේ තමයි විශේෂයෙන්ම ඕන. ඉතින් මචං ඒකටත් යනවා බලමු අපි ඉස්සරහට ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට ස්ප්‍රින් කරමු. තව ජෙම් තියෙන 1906යි. ඉතින් මචං මම මෙන්න මෙහෙම දෙන ගමන් දුන්න මචං තව ස්ප්‍රීන් මං හිතන්නේ මේ වේකට මචං මොකද්ද අර ඉවෝ ගන්න වලටත් ස්ප්‍රීන් දෙකක්ද තුනක්ද දුන්නා. ඊට පස්සේ මචං අනිත් යුනිවර්සිටි ටෝකන් ඉවෙන්ට් එකටත් ස්ප්‍රීන් එකක් දුන්නා. ඒත් මචං වැඩේ හරි ගියේ නෑ. මචං මට මේ ස්ප්‍රීන් කරන වෙලාව පොඩි කනෙක්ෂන් අවුලක් තිබ්බ. ඒක නම් හිතන්න එපා මචං. හරිද? ඉතින් ඒව සුළු දේවල්. ඒව වැඩි හිතන්න දේවල් නෙමෙයි. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔය පේනවනේ. ඔන්න ඔය තමයි මචං වැඩේ වෙන්නේ. එකේ කැලිත් වදිනවා. ඉතින් අවුලක් නැහැ. සාධාරණ විදියට වැඩේ කරනවා. ඉතින් ඔන්න මචං දැන් යන්නේ ඉතින් ක්ලියර් පැච් පාරක් දාන්න. හරිද? ක්ලියර් කැච් පාරක් දාලා ඉතින් බලමු වැඩේ මික්ස් ෆෘට් වෙලා යයිද කියලා. ෂුවර් නෑනේ මචං. මොකක් කර හිර වෙලා තිබ්බොත් එහෙම ඉතින් ඒව මචං ෂුවර් නෑ අපිට. හරිද? ඒක නිසා පොඩ්ඩක් ක්ලියර් කැච් පාරක් දාලා ආයෙ පොඩ්ඩක් අර අඹරලා ගනි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ටච් කරලා එහෙම ඒක කරාම මචං මඤ්ඤම් වෙනවා. හරිද? එතකොට මචං ඉවෙන්ට් එකට ට්‍රැක් පයින්නවා තනිකර. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට දීගෙන යන්න තමයි තියෙන්නේ අපිට. හරිද? ඉතින් එන්න එහෙම දීගෙන ගිහලා ආයෙ පොඩ්ඩක් ටච් කරලා ආයෙ දෙන්න තියෙන්නේ. ඉතින් ඔහොම දීගෙන යනකොට මචං දීගෙන යනකොට මෙන්න මේ වගේ දෙකේ කෑල්ලක් හම්බ වෙනවා. ඒව හිතන්න එපා මචං. ඔන්න මචං ආයෙ වෝල් එක වැදුනා. හරිද? ඉතින් ඇති වැඩක් නෑ මචං. ඒත් ඉතින් අපිට ඔන්න යුනිවර්සිටි ටෝකන් 40ක් හම්බුණා. ඉතින් වෝල් එක කලින් හම්බෙච්ච නිසා ඔන්න මචං 5 කෑලි දෙකක් වැදුනා. හරිද? ඒක නම් වාසි මචං. අන්න එහෙම වදිනවා නම් ඉතින් ඔක්කොම වගේ ඉතින් ගන්න හැකි මචං. හරිද? ඉතින් අඩුව මචං මං හිතන්නේ මේකට ඔයාලට ජෙම් 9000ක්වත් යාවි 9000ක් 10000ක් වගේ යාවි තුනම එක්ස්චේන්ජ් කරලා ගන්නවා නම් නැත්තම් ලක් එකට කොහොම මචං එක බණ්ඩල් එකකට ජෙම් 3000කට කිට්ටු වෙන්න යනවා. ඒක ෂුවර් ආයේ 3000 3500ත් අතර. ඉතින් ඔන්න මොකද්ද වැදුනේ? අම්මට ලූට් බොක්ස් එක වැදුනේ. ඉතින් ලූට් බොක්ස් එක ගහගනින්
අරකස්සේ හරිද? ඉතින් ඒක වැඩක් නෑ. ලූට් බොක්ස් මාක් කරන්නේ බෑ. ලූට් බොක්ස් අයියෝ ඒව වැඩක් නෑ මචං. ඔන්න ඉතින් ආයි වෝල් ස්කින් එක වැදුනද කොහේ ඉතින් අවුලක් නෑ මචං. ආයි ටෝකන් 40. ඉතින් වාසි කෑල්ල. ඉතින් ඔන්න ඔහොම ටෝකන් දෙනවනේ. ඉතින් කාටද සතුටු බා? අයියෝ වැඩක් නෑ කියලා. හරිද? ඉතින් පුදුමාකාර සතුටක් තියෙන. ඉතින් ඔන්න කෑලි 448ක් තියෙනවා. ඉතින් ඔන්න ඔකට තව ස්පින් එකක් දීලා බලමු මොකෝ වෙන්නේ කියලා. පොඩි කනෙක්ෂන් අවුලක් යනවා මචං. ඒව හිතන්න එපා හරිද? ඉතින් කනෙක්ෂන් කියන්නේ මචං අනාගතය අදයි මචං. ඉතින් ඒව හිතන්න එපා. ඉතින් මේකෙන් ස්පින් එකක් දීලා මේකෙත් වැදුණා මචං බෑක් පැක් එක හරිද? ඉතින් පේනවනේ ඉතින් ලක් එක කියන්නේ මචං පුදුමාකාර ලක් එකක් තියෙන මචං. ඒ කියන්නේ බණ්ඩල් එකක් දෙන්නේ නෑමු. එක්කෝ මේ බෑක් පැක් එක කොයි වගේ දෙයක් තමයි ඉතින් දෙන්නේ. ඉතින් මෙන්න මේකෙත් මචං මට තව ස්පින් 20 ගානයි දෙන්න තිබුණේ. මම ඒකෙනුත් ස්පින් දෙකක් විතර දුන්නා. දෙකක් හරි තුනක් හරි දුන්නා. මට මේක එක ගන්න තමයි මචං ආසාව තියෙන්නේ. මට AUG නෙමෙයි එක තමයි මචං. ඒක පට්ට ලුක් එකක් තියෙන්නේ. එක මැක්ස් කරලා අතර දැම්මයි කියන්නේ. ඉතින් ආයි සුපිරි පරිදි. හරි මචං. ඉතින් ආයි මෙන්න මේකට නැවතත් ස්පින් ටිකක් දෙන්න. හරිද? ඉතින් නැවතත් මේ විදිහට ස්පින් ටිකක් දීලා ඔන්න මචං වැදුන බෑග් එක වැදුනා නේද? කෑ ගන්න එපා. ඉතින් මගේ පුංචි ආසාවක් මචං මෙන්න මේ බෑග් එක ගන්න එක. මචං මේ බෑග් එකේ පට්ට ලුක් එකක් තියෙන්නේ මේ කරට දැම්මම. ඉතින් මචං මම මේ වීඩියෝ එක කරන්න කලින් පොඩ්ඩක් කරට දාලා බැලුවා. ඉතින් උඹලට කියන්නේ ඕනේ නෑනේ මචං. ඒකනේ ඒක ඕත් නෑ බං. ඉතින් ආයෙ මචං මෙන්න මේ විදිහට පොඩ්ඩක් ටච් කරන්න. හරිද? පොඩ්ඩක් ටච් කළා ඉතින් ඊට පස්සේ නැවතත් ස්පින් කිරීම ආරම්භ කරන්න. ඊට පස්සේ මේ වගේ විදිහට රවුම කරකැවේවි සිග්නල් නැහැ කියලා. ඊට පස්සේ මචං ඉතින් සරබර ගෑවිලි ඉතින් එක කෑල්ටියක් වදීවි නෑ මචං. ඒ වැඩි හරි කියන ඒක කනෙක්ෂන් අවුට්. ඉතින් නැවතත් දෙන්න තමා තියෙන්නේ. බලමු ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ කියලා. මචං මේක වදින්නෙම නැති ලයින් එකක් යන්නේ ඉතින් ඒක නිසා ඉතින් හිත හදාගනිලා එක්ස්චේන්ජ් කරලා එකක් හරි ගන්න try එකක් දීයන් කොහොම හරි මචං ජෙම් 3000ක් දාගෙන නැත්තම් ඉතින් වැඩේ අමාරුයි බොයිස්. හරිද? ඉතින් ඔය පේනවනේ තුනේ කෑල්ලකුත් වැදුනද කොහෙද වගේ මං දැක්ක මචං ආවුලක් නැහැ. ඒක වාසි ස්පින් එක. ඉතින් මේකේ තව එකක් දෙන්න ඕන. මේකේ තව එකක් දීලා ආයෙ මචං ඉවෝ ගන්න වලට දෙන්න ඕන. හරිද? ඉතින් එතකොට තමයි මචං වැඩේ සුපිරියටම යන්නේ. හරිද? ඉතින් ඔන්න ඉවෝ ගන්න පැත්තට ගිහිල්ලා අනේ ඉවෝ ගන්න වැඩ නෑ මචං. මේකම ස්පින් එකක් දෙමුකෝ. අවසාන ටිකනේ. අන්න මචං ආයෙ බෑග් එක වැදුණා. ඉතින් ආයෙ 30ක් හම්බුණා කෑලි. ඉතින් වාසි මචං තව ජෙම් 3000ක් වගේ තිබ්බනම් ඉතුරු බණියත් ඉතින් අතේ තමයි. දැන් මෙන්න මෙතන බොයිස් මට හිතාගන්න බැරුණා මොකද්ද ගන්න කියලා. කෑලි 521ක් තිබ්බා. පරණ බණියක් ගන්නත් හිතයි මොකද්ද කරන්න කියලා හිතාගන්න බෑ. ඒනොට මට දම් පාට එක තමයි ගන්න ආසාව තියෙන්නේ. ඒනොට මචං අර මේ තැඹිලි පාට එකේ පොඩ්ඩ සපත් දෙකේ ගින්දර වගේ ලයින් එකක් යනවා. ඒකත් ඉතින් පට්ට ගතිය අවුලක් නැහැ. ඔන්න ඔය නිල් පාට එක දම් පාට එක අරන් දාමු. හරිද? එතකොට වැඩේ ඉවරයිනේ මචං. ඕක ඉතින් ආයෙ හිතන්න බලන්න දෙයක් නැහැ. තමන්ගේ හිතේ තියෙන සතුට තමන් විඳ ගන්න. තමන් කැමති දේවල් කරන්න ඕන. හරිද? ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. ඉතින් මෙන්න මේ දෙකත් මචං මට අත්‍යවශ්‍ය කරලා තියෙනවා මචං. අවුල කියන්නේ මචං ටෝකන් 80ක් යනවා දෙකටම. හරිද? ඒකේ එකක් 40යි. ඉතින් ඒක නිසා සෑහෙන ප්‍රශ්නයක්. ඉතින් කමන්නේ අපි දෙකම අරන් දාමු. බට්ට ලුක් එකක් තියෙන. ඉතින් මේ බැනර් එකයි ඇවටර් එකයි. ඉතින් ඔන්න ඒ දෙකත් ඉතින් අපි මේ විදිහට දාගත්ත. ඉතින් ගැම්මටම ඉතින් ඉතුරු ටික ගැන මචං හිත හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බණිය දැම්මම තියෙන ලුක් එක මචං. හරිද? ඉතින් මචං වීඩියෝ එක ඔන්න ඔච්චරයි. ඉතින් සබස්ක්‍රයිබ් පාරක් දාලා අනිවාර්යෙන්ම කොල්ලෝ ගෙල්ලෝ සෙට් එක ඉතින් සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන්ම. ඉස්සරහට දෙන්නම් මචං වීක්ලි ලයිට් ටිකක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් එහෙනම් මචං රැඳී සිටින්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම් කොල්ලනේ. හැමෝටම ජය වේවා.